මා ලියූ දෙවැනි පොත භාෂාවක භාවිතය හා විග්‍රහය. භාවිතය කියන්නේ පාවිච්චි කරනවා කියන එකයි. විග්‍රහ කියන්නේ ඒක කොහොමද හැදිලා තියෙන්නේ කියන එකයි. මේ දෙකක්. දැන් වතුර භාවිත කරන්න අපි දන්නවා. නමුත් දන්නේ නැහැ වතුර හැදිලා තියෙන්නේ කොහොමද කියලා. අපි ගින්දර පාවිච්චි කරනවා. ගින්දර හැදෙන්නේ කොහොමද අපි දන්නේ නැහැ. ඒ නිසා මේ වැඩ දෙකක්. එකක් ඒක පාවිච්චි කරන හැටි, අනෙක හැදුණු හැටි. භාෂාවත් එහෙමයි. භාෂා හැදුනේ කොහොමද? මේ ශබ්ද පිටින්නේ කොහෙන්ද? මුවින්. ඒ ශබ්ද වායු තරංග ඔස්සේ ඇවිල්ලා වැදෙනවා කනට. කන ඇතුලට ගියන් පස්සේ අපේ හිසට ගිහිල්ලා මම තේරුම් ගන්නවා මෙන්න මේකයි මේ කියලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට භාෂාවක භාවිත විග්‍රහය පැහැදිලි කරන තමයි උදාහරණය. භාෂා ගුරුවරයා කාර්යභාරය හොඳින් තේරුම් ගන්න මේ පොත උපකාර වෙනවා. මොකද ගුරුවරයාත් කරන්නේ දැනුණු විග්‍රහ කරන එකයි. විග්‍රහ කරනවා කියන්නේ ඒක හැදෙන්නේ කොහොමද කියලා විද්‍යාත්මක කියලා දෙන එකයි. මම කියේ භාෂාව හැදිලා තින්නේ මෙන්න මේ විදිහටයි කියලා.